ආශිර්වාදමත් දවසක් අපි සියලු දෙනාටම ධෛර්යමත් වශයෙන් තුල අපි නැවතත් හමු වෙනවා. අපි ඉක්මනින් පදයට යමු. යසායා 60:19 ඊට තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය. දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුඹ ස්වාමින් වහන්සේ නුඹට සදාකාල එළියක්ද. නුඹේ දෙවියන් වහන්සේ නුඹේ තේජසද වනසේක. මොකද මේ කතා කරන්නේ? සමහර කාරණාවල අපි తాවකාලිකව තුක්තියින් තුල අපි ගමන් කරනවා. මේක මට ලැබෙයි, මෙයා මට ලබා දෙයි, මෙයා මට දෙයි, මෙයා මාව සම්පූර්ණ කරයි, මේ දේ වෙයි කියලා. හැබැයි යම් වෙලාවකදී යම් කාලයකදී යම් වාතාවරණයක් තුල අපිට මේ දේවල් නැති වෙනවා. අපි බලාපොරොත්තු වෙන කාලව යම් වෙලාවක් තුල විතරයි තියෙන්නේ. අපි දන්නවා ඉර තියෙන එක වෙලාවකට, සඳ තියෙන එක වෙලාවකට. ඒක හැම වෙලාවෙම අපිට දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ආලෝකය නැති වෙනවා. හැබැයි යේසුස් වහන්සේ කියනවා මම තමයි ආලෝකය. ඒ ආලෝකය, ඒ සදාකාල ආලෝකය ඔබට ලැබෙන්න යනවා. ඔබ බයෙන් ඉන්නවා, ඔබ අන්ධකාරයේ ඉන්නකොට හිර වෙලා ඉන්නවා, ඉස්සරහට යන්න බැරුව ඉන්නවා, විවිධ අභියෝගات එක්ක ඉන්නවා. හැබැයි යේසුස් වහන්සේ කතා කරනවා. මෙතන යෙසායා පොතේ දෙවියන් වහන්සේ කියනවා නුඹට සදාකාල එළියක්ද, නුඹේ දෙවියන් වහන්සේ නුඹේ තේජසද වෙනසේක කියලා. නුඹේ එළිය පාවෙන්නේ නැහැ කියලා. මතක තියාගන්න නුඹ සමග සිටින දෙවියන් වහන්සේ කවුරු දාලා ගියත්, කවුරු මොන දේ කිව්වත්, කවුරු මේක ඉන්නවා අරම ඉන්නවා කිව්වත් දවසක උන් යයි. බැලු නුඹ ඒ එළිය යේසුස් වහන්සේගේ ඒ ආලෝකය ඔබට දෙන කාරණාව කවදාවත් නැති වෙන්න යන්නේ නැහැ. නුඹ ස්වාමින් වහන්සේ නුඹට සදාකාල එළියක්ද වෙනසේක කියලා කියනවා. ඉර සඳ පහව ගියත් උන්වහන්සේගේ වචනය පාවෙන්නේ නැහැ කියලා වචනය කියනවා. ඔබ බය වෙන්න එපා. ඔබ තැතිගැන් වෙන්න එපා. ඔබ හිර වෙන්න එපා. ඔබ දන්නේ මොනවද කරන්න ඉස්සරහට මොන තීරණය ගන්න දැන් ඔබ සමග සිටිය අද නැති වෙලා ඉන්න පුළුවන්. ඔබට ලැබුණු අය, ඔබට සමහර අය ලබා දුන්න අය, ඒ දේවල් හැමදේම අද හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි කාටවත් ඔබකින් දෙයක් වටිනාකමක් නැති වුණා, ඔබට යම් කෙනකින් දෙයක් ලැබුණ නැති වුණා, වචනේ කියනවා මම නුඹ සමග සිටිනවා. උන්වහන්සේගේ ආලෝකය නුඹ කරේ තියෙනවා. බය නැතුව ඉස්සරහට යන්න, බය නැතුව ඉස්සරහට යන්න, බය නැතුව උන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ නුඹ සමග සිටිනවා. ඉර පාව ගියත්, සඳ පාව ගියත්, එයින් ලැබෙන ආලෝකය නුඹට නැති වුණත්, කවුරු ඔබ ළඟ සිටියත් නැතත්, ඔවුන්ගේ ආශිර්වාදය නුඹට නැති වුණත්, යේසුස් වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ සැපයීම, උන්වහන්සේගේ මඟ පෙන්වීම, උන්වහන්සේගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම නුඹ සමග වනසේක්වා. විශ්වාස කරන්න. උන්වහන්සේ පුදුම දේ නුඹත් එක්ක කරනවා. යේසුස් පීඨයි. ආශිර්වාදමත් දවසක්.